හායි යාළුවනේ මීට අවුරුදු කීපයකට කලින් ගොඩක් වෙලාවට ජිම් එකට ගියාට පස්සේ ඊට පස්සේ ජිම් එකේ හොඳ හાર્ඩ් වර්ක්අවුට් එකක් කරලා විශේෂයෙන්ම ක්‍රොස්ෆිට් කරන කාලේ හાર્ඩ් වර්ක්අවුට් එකක් කරලා ගෙදර ඇවිල්ලා ඉස්සර නම් බෝඩිමට එන්නේ බෝඩිමට ඇවිල්ලා පොඩ්ඩක් ෆෝන් එක දිහා බලාගෙන පැයක් දෙකක් විතර ඉඳලා ඊට පස්සේ තමයි ඉතින් අර හදාගත්ත කෑම එක ගන්න. නමුත් මේ දේ දැනගත්තට පස්සේ හරියට මේක පිළිබඳව ඉගෙන ගත්තට පස්සේ මම කවමදාකවත් ස්කිප් කරන්නේ මගේ පෝස්ට් වර්ක්අවුට් මීල් එක. මං ඉතින් අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම දැනගත යුතු දෙයක් මේ පෝස්ට් වර්ක්අවුට් මීල් එකේ තියෙන වැදගත්කම සහ ඇයි ඔයාලට මේ පෝස්ට් වර්ක්අවුට් මීල් එක ගොඩක් වැදගත් වෙන්නේ ඔයාගේ මාංශ පේශී වර්ධනයට ඒ වගේම ඔයාගේ රිකවරි එකට කියලා. ඉතින් හොඳ රිසල්ට් එකකට යන්න අවශ්‍ය කරන ඕනම කෙනෙකුට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. හරි. ඔයාලා හොඳ වර්ක්අවුට් එකක් කරනවා ජිම් එකට ගිහිල්ලා weight training හරි නැත්නම් crossfit workout හරි cross training workout එකක් හරි නැත්නම් circuit එකක් හරි නැත්නම් cardio ගොඩක් endurance workout එකක් හරි එහෙම නැත්නම් ඔයාලා ස්පෝර්ට් එකක් කරනවා නම් දැන් මම වගේ කෙනෙක් නම් muay thai ස්පෝර්ට් එකක් විදියට සතියට දවස් 4ක් කරනවා ඊට අමතරව weight training කරනවා තව සතියට දවස් 2ක් විතර එතකොට එක දවසක් තමයි rest එක තියෙන්නේ. ඉතින් මෙහෙම hard training කරන කෙනෙක් එයාගේ post workout meal එක විදිහට ආහාර වේල ගන්න පරක් වුණොත් ඒ කියන්නේ ඒක සප්ලිමන්ට්ස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාගේ මීල් එකක් වෙන්න පුළුවන්. ඉතින් නමුත් ඔක පැය ගාන පරක් වුණොත් අපේ ශරීරයේ මොකද වෙන්නේ? හරි. ඔයාලා වර්ක්අවුට් එකක් කරනකොට හරි කාඩියෝ සෙෂන් එකක් කරනකොට හරි ප්‍රධානතම ෆුවල් සෝස් එක ඔයාලගේ මසල්ස් වල තියෙන්නේ ග්ලයිකෝජන්. ඉතින් ග්ලයිකෝජන් තමයි ෆුවල් එක විදිහට ශක්තිය විදිහට ඔයාලගේ මසල්ස් පාවිච්චි කරන්නේ ඔයාලා මේ වර්ක්අවුට් එක කරනකොට. ඉතින් ඔයාලා මේ වගේ හાર્ඩ් වර්ක්අවුට් එකක් කරනකොට ඔයාලගේ මේ ග්ලයිකෝජන් ස්ටෝර්ස් නැත්තම් මේ තියෙන ප්‍රමාණය හිදෙනවා. ඒ කියන්නේ එන්න මේ ග්ලයිකෝජන්ස් නැති වෙනවා. ඔයාලගේ මසල්ස් වල තියෙන. ඉතින් හෙමින් ඔයාලගේ මේ ටැංක් එක එම්ටි වෙනකොට දැන් ඔයාගේ වර්ක්අවුට් එකෙන් පස්සේ හෙවි වර්ක්අවුට් එකකට පස්සේ දැන් ඔයාගේ මේ ටැංක් එක එම්ටි වෙලා තියෙන්නේ. දැන් බොඩි එකට තියෙනවා හයි ඩිමාන්ඩ් එකක් මේ ග්ලයිකෝජන් වල. ඒ නිසාම දැන් ඔයාගේ මසල්ස් එක්ස්ට්‍රා සෙන්සිටිව් ඔයාගේ ඉන්සුලින් හෝමෝන්ස් වලට. ඔයාලා දන්නවනේ බ්ලඩ් ෂුගර් එහෙම නැත්නම් ග්ලූකෝස් ඉන්සුලින් හරහා තමයි ඔයාලගේ මසල් එකට යන්නේ. ඉතින් යාළුවනේ දැන් මසල්ස් බ්‍රේන් එකට යවනවා මැසේජ් එකක්. අනේ අපිට ෆුවල්ස් එවන්න. අපි දැන් ෆුවල්ස් නැති වෙලා තියෙන්නේ. අපි රෙඩි වෙලා ඉන්නේ. ඒ වගේම තමයි මේ වෙලාවේ දැන් ඔයාගේ පෝස්ට් වර්ක්අවුට් එකට පස්සේ ඔයාලගේ වර්ක්අවුට් එකට මේ හෙවි වර්ක්අවුට් එකට පස්සේ හાર્ඩ් වර්ක්අවුට් එකට පස්සේ දැන් බොඩි එක රිපෙයාර් මෝඩ් එකට ගිහිල්ලා තියෙන්නේ. ඒ මොකද දැන් ඔයාලා වර්ක්අවුට් කරනකොට විශේෂයෙන්ම රෙසිස්ටන්ට් ට්‍රේනින් වගේ කරනකොට ඔයාලා දැන් මසල්ස් වල මයික්‍රෝටියර්ස් වෙලා දැන් ඩැමේජ් වෙලා තියෙන්නේ. දැන් යාලට තියෙනවා හයි ඩිමාන්ඩ් එකක්. මේක රිපෙයාර් කරන්න ඒ වගේම මේ එනර්ජි ස්ටෝර්ස් වල. දැන් ඔයාලා පෝස්ට් වර්ක්අවුට් මීල් එකක් සප්ලිමන්ට්ස් වලින් හෝ වේවා ඔයාලගේ මීල් එකෙන් හෝ වේවා ලබා දෙන්නේ නැති වුණොත් දැන් ඔයාලගේ බ්ලඩ් ෂුගර් ලෙවල්ස් ඩ්‍රොප් වෙගෙන යන්නේ අඩු වෙගෙන යන්නේ. ඒත් එක්කම ඔන්න දැන් බොඩි එකේ කෝටිසෝල් ලෙවල්ස් නැත්නම් ස්ට්‍රෙස් හෝමෝන් ලෙවල් වැඩි වෙගෙන යනවා. හරි. දැන් අපිට මොකද කරන්න වෙන්නේ? බොඩි එකේ තියෙන ප්‍රෝටීන් මසල් ප්‍රෝටීන් බ්‍රේක් ඩවුන් කරලා එහෙම නැත්නම් ඇමිනෝ ඇසිඩ්ස් බ්‍රේක් ඩවුන් කරලා ඔයාලට අවශ්‍ය එනර්ජි එක ලබා ගන්න පටන් ගන්නවා. මේකට කියනවා ග්ලූකෝනියෝජෙනිසිස් කියලා මේ ක්‍රියාවලිය. ඉතින් ඒක නිසාම දැන් බොඩි එකේදී දැන් මේ මසල්ස් වල තියෙන ඇමිනෝ ඇසිඩ්ස් බ්‍රේක් ඩවුන් කරනවා. ග්ලූකෝනියෝජෙනිසිස් තත්ත්වය නිසා සමහර වෙලාවට ඔයාලගේ මසල් එකේ තියෙන මේ ඇමිනෝ ඇසිඩ්ස් උත් දැන් ඔන්න බ්‍රේක් ඩවුන් කරනවා ශක්තිය විදිහට. ඉතින් දැන් ඔයාලගේ බොඩි එක ඇඩැප්ට් වෙනවා ලෝ මෙටබොලිසම් එකකට. ඒ වගේම ඔයාගේ රිකවරි එක වෙන්න ගොඩාක් කල් ගත වෙනවා. ඒ වගේම හැමදාම දැන් මම වගේ නම් සතිය දවස් 4ක් ට්‍රේනින් කරනවා තව දවස් 2ක් රෙසිස්ටන්ට් ට්‍රේනින් නැත්නම් weight training කරනවා. ඉතින් මෙහෙම කරන මට ගොඩක් වෙලාවට හොඳ performance එකක තියාගන්න බැරි වෙනවා මේ හැමදාම මම ට්‍රේනින් කරනකොට. මගේ ට්‍රේනින් quality එක drop වෙනවා. අඩු වෙනවා. මොකද මගේ recovery time එක එන්න වැඩි වෙනවා. ඒ වගේම මම දෙන ආහාර වලින් අවශෝෂණය කරගන්නා නියුට්‍රියන්ට්ස් ප්‍රමාණය පෝෂක පදාර්ථ ප්‍රමාණයත් එන්න අඩු වෙනවා. ඒ වගේම මගේ cortisol levels උත් up. ඉතින් මේක වෙනකොට ඔයාලගේ බොඩි එක ඔයාලට සිග්නල්ස් දෙනවා. ඒ සිග්නල්ස් තමයි ඔයාට ලොකු ටයර්ඩ්නස් එකක්. ඒ කියන්නේ මහන්සියක් දැනෙනවා දවස තුලදී. ඒ වගේම ලොකු ක්‍රේවිං එකක්. ඒ කියන්නේ ලොකු බඩගින්නක් දැනෙනවා. පසු කාලීනව. ඒකට හේතුව තමයි දැන් ඔයා මේ කන්නේ නැතුව ඉන්න එකේ. ඔයාලගේ හයි ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඔයාලගේ ග්ලයිකෝජන් ස්ටෝර්ස් වල ඒ කියන්නේ රුධිරයේ සීනි මට්ටම එන්න අඩු වෙගෙන යනවා. ඔයාලා මේ වගේ හાર્ඩ් වර්ක්අවුට් එකක් කරනකොට දැන් මේ තියෙන හයි ඩිමාන්ඩ් එක නැත්නම් හයි ක්‍රේවිං එකත් එක්ක ඔයාලට සීනි සහිත ආහාර කන්න වැඩියෙන් හිතෙනවා. ඉතින් එහෙනම් අපි මේ දෙයට මූණ දෙන්නේ කොහොමද හරියට?
අනිවාර්යයෙන්ම පෝස්ට් වර්කවුට් මීල් එකක්. මම කැමති ගොඩක් වෙලාවට කියන්න පෝස්ට් වර්කවුට් රිකවරි මීල් එකක් කියලා. මොකද මේකේ බිල්ඩ් කරනවා වගේම ශරීරය රිකවර් කරනවා. ඉතින් මේ අර මයික්‍රෝටියා වෙච්ච මසල් ටිෂූස් වලට මේක රිකවර් කරන්න හොඳම chance එක, හොඳම බූස්ට් එක ඔයාලගේ පෝස්ට් වර්කවුට් මීල් එක within 1 hour පැයක් ඇතුළත ගන්නවා නම් ගොඩාක් හොඳයි. ගන්න ඕනේ මොනවද? හයි ප්‍රෝටීන් මීල් එකක් වෙන්න ඕනේ එක. ඒ වගේම හොඳ කාබ්ස් අඩංගු මීල් එකක් වෙන්න ඕනේ. කාබ්ස් අඩංගු මීල් එක නිසා ඔයාලගේ ග්ලයිකොජන් ස්ටෝර්ස් ආපහු රිෆිල් කරනවා. ඒ වගේම ප්‍රෝටීන් වලින් ඔයාගේ මෙටිය වෙච්ච මසල් ටිෂූස් නැවත රිකවර් කරනවා. ඉතින් මොන වගේ දේවල්ද ගන්න ඕනෙත් කියලා කිව්වේ නැත්නම් ෆිට් ගීක් ඔයාලා තරහ වෙයි. ඒක නිසාම මම ඔයාලට කියන්නම් මොන වගේ දේවල්ද පෝස්ට් වර්කවුට් මීල් එකක් විදියට ඔයාලට සුදුසු කියලා. ලංකාවේ අපිට නම් ගන්න පුළුවන් ප්‍රධානතම එකක් තමයි highly digestible, fast digestible, හොඳ quality protein තියෙන, carbs තියෙන protein supplement එකකට යන්න පුළුවන්. හොඳ branded එකක් ගන්න. ඒ වගේම දෙවෙනි ඔප්ෂන් එක ආහාර වලින් ගන්නත් පුළුවන්. අපිට ආහාර වලින් ගන්නවා නම් ඔයාලට පුළුවන් Greek yogurt plus බෙරි වර්ගයක්, බෙරිස් වර්ගයක් එකතු කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් එක් ටෝස්ට් එකක් හදාගන්න ගෙදරදීම. ඒ වගේම තවත් දෙයක්. ඔයාලා ඉතින් බත්ම කන්න පුරුදු වෙලා ඉන්නවා නම් පෝස්ට් වර්කවුට් එක මීල් එක විදිහටත් අඩු බත් ප්‍රමාණයක් එක්ක හොඳ මාංශමය ආහාරයක්, ඒ වගේම එළවලු වර්ගයක් එකතු කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් තව සැමන් හරි ටූනා හරි එක ස්වීට් පොටැටෝස් වගේ එකතු කරගන්න ඔයාලගේ මීල් එකට පෝස්ට් වර්කවුට් මීල් එක විදිහට. ඒ වගේම වැදගත්ම දේ තමයි මේ පෝස්ට් වර්කවුට් මීල් එක පුළුවන් තරම් ඉක්මනින්, ඒ කියන්නේ පැයක් වගේ කාලයක් ඇතුළත ඔයාලගේ ශරීරයට ලබා දෙන්න. එතකොට මේ ප්‍රශ්න ඔක්කොටම ඔයාලට විසඳුමක් හම්බෙලා තියෙන්නේ. දැන් තේරෙනව නේද පෝස්ට් වර්කවුට් මීල් එකේ තියෙන වැදගත්කම. ඉතින් මමත් මේ විදිහටම හිතුවා මීට අවුරුදු ගානකට කලින්. නමුත් මේක හරියට ඉගෙන ගත්තට පස්සේ මට තේරෙනවා ඒකේ තියෙන වැදගත්කම සහ ඒක අත්දැකීමෙන්ම මට හම්බෙච්ච දෙයක්. මම එහෙම කරන්නේ නැතුව ඉඳලා දැන් කරනකොටයි තියෙන වෙනස මමමත් අත්දැකීමෙන්ම දකිනවා. ඉතින් ඒක නිසා මම ඔයාලගෙනුත් ඉල්ලන්නේ කවමදාකවත් පෝස්ට් වර්කවුට් මීල් එක ස්කිප් කරන්නවත් ටිකක් කාලයක් ගන්නවත් ඒක කැමරට ගන්න ඉන්න එපා. අනිවාර්යයෙන්ම පෝස්ට් වර්කවුට් මීල් එක අනිවාර්යයෙන්ම ඔයාගේ මාංශපේශී වර්ධනය සහ ඔයාගේ හෙල්ත් එක ගැන හිතන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වැදගත්. හැබැයි රයිට් මීල් එක. ඉතින් මේ වගේ ගොඩක් වීඩියෝස් ඔයාලට ෆිට් ගීක් පේජ් එකෙන්, ඒ වගේම YouTube channel එකෙන් සහ TikTok account එකෙන් දකින්න හම්බ වෙනවා මේ දැන් වගේම ඉස්සරහටත්. ඒක නිසා ඔයාලා තාම මාව ෆලෝ කරලා නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ෆලෝ කරගෙන යන්න අමතක කරන්න එපා. මොකද වැදගත් තොරතුරු රාශියක් විශේෂයෙන් ෆිට්නස් සම්බන්ධයෙන් සහ ජීවිතය සක්සස් කරගන්න ඕනේ කරන ගොඩාක් ටොපික් ගැන මම කතා කරනවා මේ channel එකෙන්, page එකෙන් සහ TikTok account එකෙන්. ඉතින් ඒක නිසා ෆලෝ කරගෙන යන්න. ඔයාලට කවදාවත් අවඩක් වෙන්නේ නැහැ මේ page එක ෆලෝ කරගෙන ගියොත්. මේකට සාක්ෂි මේ මාත් එක්ක එකතු වෙන 1,50,000කටත් වඩා පිරිස. එහෙනම් යාළුවනේ ජය වේවා.